ඉතින් අපිට අදත් මේ සර්වඥ ධාතුන් වහන්සේලා කෝටි ගණන් ඉතුරු කරලා දුන්නේ වැඳගන්නනේ අපිට. මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් පාරමිතා පුරාගෙන යන සංසාර ගමනේ උන්වහන්සේට බුද්ධත්වයට උදව් උපකාර කරපු සියලු දෙනාම මේ අවුරුදු 45 ඇතුලේ මනුස්ස ලෝකෙ හිටියද? හිටියේ නෑනේ. ඒතර පිරිනවම් පාලා භාග්‍යතුන් වහන්සේ නැති වුණාම දැන් අර මෙච්චර කාලයක් උන්වහන්සේට උදව් කරපු අයට කාගේද සරණ? අන්න ඒ අයට සරණ වෙන්න කළගුණ සලකන්න තමයි මෙච්චර ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ. එනං ඒ ජීවමාන භාග්‍යතුන් වහන්සේට වන්දා හා සමාන කුසලයේ ලබන්නයි ධාතුන් වහන්සේලා ඉතුරු කරලා තියෙන්නේ. එහෙමනම් අපිට අද චෛත්‍ය ළඟට ගිහිල්ලා, පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා, ධාතු මන්දිරයට ගිහිල්ලා, බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා, බෝධින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන බව තහවුරු කරන විහාරස්ථානයේ තියෙන සුවිශේෂී අංගයක් නේ. භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු වස්තුව හැටියට තියෙන පාරිභෝගික චෛත්‍යය. ඉතින් මෙන්න මේ තැනකට ගිහිල්ලා ජීවමාන භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන යම් කෙනෙකුට පුළුවන් නම් උතුම් වන්දනාවක් කරන්න. ඒක ජීවමාන භාග්‍යතුන් වහන්සේට වැන්දා හා සමාන කුසලයක් එකෙන් අත්පත් වෙනවා. අන්න ඒක තමයි තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං චේතෝ පනිදි හේතුච සත්තා ගච්ඡanti සුග්ගතින් කියලා දේශනා කළේ. තිත්තන්තේ නිබ්බුතේ චාපි ජීවමානව වැඩ හිටියා වගේම තමයි නිබ්බුතේ චාපි පිරිනිවන් පෑවට පස්සෙත් සමේ චිත්තේ සමම්පලං ජීවමානව වැඩ ඉන්න වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මට වැඳ ගන්න අවස්ථාව ලැබුණා නම් මං කොහොමද භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නේ? අන්න ඒ විදිහට ඒක හිතලා අද චෛත්‍ය ගාවට ඒ විදිහට යන්න. අද බෝධිය ගාවට ඒ විදිහට යන්න. ඒකයි මේ ගාථාවෙන් කියන්නේ. එහෙම නැත්තම් මට එදා සවැත් නුවරදි ගන්න තිබිච්ච අවස්ථාව, මට එදා රජගහ නුවරදි ගන්න තිබිච්ච අවස්ථාව මේ විහාරගේ ඇතුලේ දැන් අද ගන්න කියලා මේ කියන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා මට භාග්‍යතුන් වහන්සේට වඳින්න ලැබුණා නම් මං කොහොමද ගිහිල්ලා වඳින්නේ? ඒ වඳින විදිහට අද චෛත්‍ය ගාවට බෝධිය ළඟට ගිහිල්ලා වඳින්න කියලා කියන්නේ. සුළුපටු කුසලයක් රැස් වෙයිද? සෝවාන් වහන්සේට වැඳලා අච්චර නම් භාග්‍යතුන් වහන්සේට වැඳහම කොහොම වෙයිද? එතකොට මේ පින්කම් කරන්න සල්ලි ඕනේද? සමහරු කියන්නේ සල්ලි තිබ්බනම් අපිටත් පින් කරන්න තිබ්බ කියලානේ. නැතර මේ වැඳලා ලබා ගන්න කුසල් ලබන්න සල්ලි ඕනේද? සල්ලි නැතුව කොච්චර ලොකු පින් කරන්න ඕනේ පුළුවන්ද? දැන් බාන්න සක්වල පුරාම අවුරුද්දක් මුළුල්ලේ දන් දෙන්න මොන මුදලක් යන්නේ නැද්ද? මොන මුදලක් යනවද? ඉතින් ඒ ආනිසංසයේ සෝවාන් වහන්සේට වඳින ආනිසංසයේ 4න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලානේ කිව්වේ. ඒතර භාග්‍යතුන් වහන්සේට වැඳපු කොටසින් කියන්න ගියොත් කොහොම කියන්න වෙයිද? සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා කියන්න වෙයි. ඉතින් එතකොට මේ මුදල් නැතුව ජීවිතේට කොයිතරම් පිම්පුරව ගන්න තියෙන අවස්ථාවද අපි මගහැරලා කම්මැලිකමට ඉන්නේ. පන්සිල් පද 5 ආරක්ෂා කරන්න සල්ලි ඕනේද? වත් පිළිවෙත් කරන්න සල්ලි ඕනේද? පින්නතනේ හිත තියෙනවා නම් කොච්චර දේවල් කරගන්න පුළුවන්ද? ආන් ඒක නිසා මේ කුසලයේ මග අරින්න එපා පින්නතනේ. ඉතින් මේ කොච්චර කීවත් දැන් අග්‍ර උපස්ථායකයන් වහන්සේ දවසකට 18 වතාවක් බුදුන් වඳිනවා කියලානේ සඳහන් කරන්නේ. සසරින් මිදිලා ඉන්නේ. සසරින් මිදිලා කියන්නේ සතර අපායෙන් මිදිලා. සිව්පිලි සිඹියා සහිත සෝවාන් වහන්සේ නමක් ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ. දවසකට 18 වතාවක් දෛනිකව භාග්‍යතුන් වහන්සේට වඳිනවා. ඊට අමතරව තව ආපු කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මුණ ගත්තන්න එක්ක ගියොත් තව පාරක් වඳිනවා. ඒ හරි කැමතිලු. අද දවසේ මාවත් එක්ක යන්න කියලා ආගන්තුකයෝ ළඟට එනවට. යන ගානේ වෙන්නේ. මම ඉතින් කියන්නේ 2023 අවුරුද්දේ දැන් මාස 3ක් සම්පූර්ණයෙන්ම ඉවරයිනේ.
අපි ගැන තේරුම් ගන්න අපි අපෙන් අහලා බැලුවොත් මේ 3 මාසය ඇතුලේ භාග්‍යතුන් වහන්සේට කී පාරක් වැන්දද කියලා. එතකොට තමයි අපි බෞද්ධකමේ තරම තේරෙන්න පටන් ගන්නේ. ශාස්ත්‍රුන් වහන්සේට මාස 3ක් ඇතුලේ කී පාරක් වැන්දද කියලා තමන්ගෙන් අහලා බලන්න ඕනේ. අපි විශේෂත්වයක් නැහැනේ. දැන් මෙච්චර ලොකු පිනක් නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වඳින එක අපේ ජීවිතයේ සියලුම වැඩ කටයුතු ඉවර වෙලාවක් තිබ්බොත් නේ බුදුන් වඳින්නේ. ඒ කියන්නේ අන්තිම තැනට දාලා තියෙන්නේ. වෙලාවක් තිබ්බොත් බුදුන් වඳිනවා. පළවෙනි තැනට තියාගන්න ඕනේ ඒක. පැයක්වත් අරගෙන වන්දනා කරගන්න ඕනේ ඒක. ඉතින් අර මල්ලාසනී ගාවට ගිහිලා ඔළුව පාත් කරලා අඳුන් කූරක් ගහලා අනේක තමයි අපේ බෞද්ධකම වෙලා තියෙන්නේ. එහෙනම් අපි හරි දුප්පත් අපි රැවටිලා ඉන්නේ. ඒක හිතන්න. වෙන මොනවා නැතත් භාග්‍යතුන් වහන්සේට කරන වන්දනාව සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් ඔබ සූපත් කරනවා. අපි ඒක මගහැරලා වෙන වැඩවල යෙදিলা ඉන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අපි වෙනුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ සරණ ලැබෙන්න ගත්තාම මේ සංසාරේ අපිට මොන රැකවරණයක් හම්බෙන්න පටන් ගන්නවද? මේ වන්දනාව කියන කාරණාව කොච්චර පිං සිද්ධ වෙනවද? ධම්මපද පාළියක තැනක සඳහන් කරනවා මේ සක්වල මුළුල්ලේම දන්සැල් හදලා. සක්වල මුළුල්ලේම දන්සැල් හදලා. සක්වල අපිට තේරෙන්නේ නැහැනේ. සක්වල මුළුල්ලේම දන්සැල් හදලා එක දිගට අවුරුද්දක් පුරාම මේ දන්සැල් වල දන් දෙනවා. අවුරුද්දක් පුරාවට එක දිගට දන් දෙනවා. ලෝකීය මහජනයට දන් දෙනවා. සක්වල පුරාම එක දිගට අවුරුද්දක් පුරාවටම දන් දීලා ඒ පිරිස ලබන කුසලය කොච්චර වෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශාසනයේ එක සෝවාන් ආර්යයන් වහන්සේ නමකට එක වතාවක් කෙනෙක් වන්දනා කරලා ලබන කුසලය 4ට බෙදලා ඒකෙන් එක කොටසක් තරම්වත් අවුරුද්දක් පුරාම සක්වල මුළුල්ලේම දුන්න දානීය ආනිසංසය වටින්නේ නැහැ කියලා. ඒතර සෝවාන් වහන්සේ නමකට වඳින පින කොයි තරම්ද කියලා හිතා ගන්න පුළුවන්ද අපිට? ඒ වුණාට සෝවාන් වහන්සේලා අපිට දැන් හොයාගන්න පුළුවන් වෙයිද? සෝවාන් වහන්සේලා ලෝකේ නැද්ද? බුද්ධ වචනයෙන්ම සෝවාන් වහන්සේලා ඉන්නවා. බුද්ධ වචනයෙන්ම ඉන්නවා. මේ ශාසනයේ පවතින කාලය අවුරුදු 5000ක්නේ. එතකොට මේ ගෙවෙන්නේ මොන 1000ද? පින්නතුනි මේ ගෙවෙන්නේ 3000නේ නේද? ගෙවෙමින් තියෙන්නේ 3000. එතකොට පළවෙනි 1000 වැඩි රහතන් වහන්සේලා. දෙවෙනි 1000 වැඩි අනාගාමීන් වහන්සේලා. පළවෙනි දෙවෙනි 1000වල් දෙකේම රහතන් වහන්සේලාම වැඩි. ඉතින් මේ කාලේ වෙනකොට අනාගාමීන් වහන්සේලා සකදාගාමීන් වහන්සේලා වැඩ ඉන්න කාලේ. ඉතින් ඒතර සෝවාන් වහන්සේලා නැහැ කියන්න පුළුවන්ද? හැබැයි ප්‍රසිද්ධද? සෝවාන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කවදාවත් ඇවිල්ලා කියනවද අපි සෝවාන් කියලා? කවදාවත් කියන්නේ නැහැ. කියනවනම් කෙනෙක් කියනවනේ පැවිද්දත් නැද්ද දන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා තමන් කවුද කියන කාරණාව කවදාවත්ම කියන්නේ නැහැ තව කෙනෙකුට. මොකද බුද්ධ ප්‍රඥප්තියට ගරු කරනවා. අනික එහෙම කියන්න තරම් තණ්හාවකුත් නැහැ. තමන්ගේ ගුණ තමන් වර්ණනා කරගන්නවා කියලා කියන එක වෙනම තණ්හාවක් නේ. මේ ආර්යයන් වහන්සේලාට එහෙම තණ්හාවක් නැහැ. කෙසේ වෙතත් අපිට වර්තමානයේ මේ ඉන්නේ මාර්ගඵලලාභීන් වහන්සේලාය කියලා හඳුනා ගන්න තරම් ලොකු හැකියාවක් නැහැ. නමුත් මාර්ගඵලලාභීන් වහන්සේලා හිග ඇති. නමුත් නැත්තේ නෑ. පින්නතුනි ඉතින් සෝවාන් වහන්සේ නමකට වඳින පින එහෙමනම් සකදාගාමීන් වහන්සේට අනාගාමීන් වහන්සේට වඳින පින ඊට වඩා ලොකුයිනේ. රහතන් වහන්සේට වැඳාම ඊට වඩා ලොකුයිනේ. නමුත් ඔය
හතර දෙනාම දැන් අපිට සුලභ නැන්නේ. නමුත් සුලභව වැඳ ගන්නවා නම් වැඳගන්න ඉන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. එහෙම නේද? භාග්‍යතුන් වහන්සේ අදත් ජීවමානයි. ඒ කියන්නේ මේ කාරණාවර තවත් කාරණාවක් එක ගලපන්න යන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේම මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කොට වදාලා අවවාදයන් දෙකක්. ඒකේ පළවෙනි අවවාදය තමයි මහණෙනි ඔබලාට පෙළවදන් දේශනා කළ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා දේශනා කරනවා. ඒකේ තේරුම මොකද්ද? මහණෙනි ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ අද නැහැ කියලා හිතන්න එපා කියලා කියනවා. දෙවැනි අවවාදයෙන් කියනවා මහණෙනි මගේ ඇවෑමෙන් පස්සේ ධර්මය සහ විනය ඔබේ ශාස්ත්‍රු තනතුරේ තියාගන්න කියලා. ඒක දෙවැනි අවවාදය. අරක පළවෙනි අවවාදය. වර්තමානයේ ඔය පළවෙනි අවවාදය ගැන වැඩි කතා කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. එතකොට ඔන්න සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා, එහෙම නැත්නම් පිරිනිවන් පෑවා කියලා හිතන්න එපා කියලා මේ කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් අපි අතර නැති වුණාට ඇත්තටම ජීවමානව වැඩ ඉන්නේ නැද්ද? ඇයි පින්නතුනි? අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදු කෙනෙක් දක්වන ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය වෙන යමක මහා ප්‍රාතිහාර්ය 3 පාරක් දැක්වුවානේ. බුද්ධත්වයේ ලබාපු වෙලාවේ බෝධි මූලයේදී දෙවියන්ගේ සැකේ දුරු කරන්න ප්‍රාතිහාර්ය දැක්වුවා. ඊට පස්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී මේ නිගණ්ඨ ශ්‍රාවකයන් තීර්ථකයන් দমনය කරන්න ප්‍රාතිහාර්ය දැක්වුවා. ඊට පස්සේ ඥාතීන්ගේ මානය බිඳින්න ප්‍රාතිහාර්ය දැක්වුවා. මේ අවස්ථා තුනේ භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. මේක වෙන කෙනෙකුට දක්වන්න පුළුවන් ප්‍රාතිහාර්යයක්ද? ඒක දක්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ප්‍රාතිහාර්ය දැක්වුවේ නැද්ද? ප්‍රාතිහාර්ය දැක්වුවේ කවුද? ධාතුන් වහන්සේලා. තෝපාරාම මහසෑයේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ ධාතු ගර්භයේ තැන්පත් කරන්න යනකොට රාජ්‍යරුවන්ගේ හිසින් අහසට පැන නැගලා ජීවමාන බුද්ධ රූපේ නිර්මාණය කරගෙන මේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දක්වමින් මේ මුළු ලංකා භූමියම බුද්ධ ශරීරයෙන් නික්මෙන ජල ධාරාවන්ගෙන් තෙමලා ගිනි ජාලාවන්ගෙන් ආලෝකමත් කළා. එහෙමනම් පිරිනිවන් පෑවට පස්සේ මේ කෝටි ලක්ෂයක් සක්වලට තියෙන සුවිශේෂීම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙන අනුරාධපුර මහසෑයේ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයේ මත ධාතු කරඬුව තැන්පත් කරන දුටුගැමුණු රජුරු හදන වෙලාවේ රජුරුවන්ගේ හිසින් අහසට පැන නැගින ධාතුන් වහන්සේලා, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ඉතුරු කළානේ. ඒ ද්‍රෝණ 8න් 7යි බෙදුවේ පින්නතුනි. තනිකරම ද්‍රෝණයක් බෙදන්න නැතුව ඉතුරු කළා. ඒ ද්‍රෝණේ කාටද? ඒ ද්‍රෝණේ පස්සේ කාලේ ලංකාවට හම්බෙන්නයි. අන්න ඒ ද්‍රෝණයම තනියම වැඩ ඉන්නේ රුවන්වැලිසෑය ඇතුලේ. ආන් ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි අහසට පැන නැගලා අර විදිහටම නැවත ප්‍රාතිහාර්ය දැක්වලා රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් මහසෑය ඇතුලේ ධාතුන් වහන්සේලා හැටියට කැබලි විදිහට නෙමෙයි ජීවමාන බුද්ධ රූපයේ ධාතුන් වහන්සේලාගෙන් නිර්මාණය වෙලා රුවන් තූපාරාමේ පැත්තට ශීර්ෂය යොමු කරලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පැත්තට සිරිපතුල යොමු කරලා අබේ වැව දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේ මහසෑය ඇතුලේ අද වැඩ ඉන්නේ. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දෙකක් දක්වලා මේ කියාපාන්නේ මේ ධාතුන් වහන්සේ තාම ජීවමානයි කියලා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ තාම පිරිනිවන් පහලා නැහැ කියලා සඳහන් කරන්නේ.